සුබ දවසක් ඔයාලට. ගොඩක් දවසකින් තමයි වීඩියෝ එකක් අරගෙන ආවේ. මොකද ඔයාලට වීඩියෝ එකක් ගේන තරම් හොඳ නිෂ්පාදනයක් මට මෑතකදී සොයාගන්න බැරි වුණා. නමුත් මට මේ මෑතකදී පුදුම හිතෙන නිෂ්පාදනයක් හම්බ වුණා. ඒ නිසා මම හිතුවා ඒක ගැන ඔයාලට කියන්න ඕනේ කියලා. ඒ නිසා තමයි මේ වීඩියෝ එක මම ඔයාලට අරගෙන ආවේ. පිග්මන්ටේෂන් කියලා කියන්නේ වර්තමානයේ වෙනකොට බොහෝ දෙනෙකුට තියෙන ලොකුම සම සම්බන්ධ ප්‍රශ්නයක්. ඔයගොල්ලෝ දන්නවා පිග්මන්ටේෂන් එකක් කියන්නේ මොකක්ද කියලා? මේ සමේ ඇති වෙන චූටි කළු පාට චූටි විතරක් නෙමෙයි මේක ලොකු වෙනවා, පැතිරෙනවා. කළු පැහැති ලපයක් ස්වභාවයෙන් එන සම සම්බන්ධ ප්‍රශ්නයක්. ඉතින් මේ පිග්මන්ටේෂන් එකක් ගොඩක් හේතු නිසා ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ආරය නිසා පිග්මන්ටේෂන් එනවා. වයස නිසා පිග්මන්ටේෂන් එන්න පුළුවන්. වයසට යන විටත් මේ පිග්මන්ටේෂන් එකක් එන්න පුළුවන්. ඊට අමතරව විශේෂයෙන්ම අපි අවුවට නිරාවරණය වෙනවා නම් අපේ සම පිග්මන්ටේෂන් එනවා. ඒ විතරක් නෙමෙයි ගොඩක් වෙලාවට අපි උෂ්ණ අධික තැන්වල නිතර රැඳෙනවා නම් රැකියාව කරනවා නම් ඒ අවස්ථාවන්හිදී අපේ සමේ පිග්මන්ටේෂන් එකක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට පිග්මන්ටේෂන් එක වෙන්නේ මුහුණේ. මොකද මුහුණේ මේ හැම දෙයකටම වැඩිපුර නිරාවරණය වෙන්නේ, අපි ආවරණය වෙන්නේ නැත්තේ ගොඩක් වෙලාවට මුහුණේ සමනේ. ඉතින් ඒ නිසා මුහුණ තමයි මේ ප්‍රශ්නෙට ගොඩක්ම මුහුණ දෙන්නේ. ඉතින් ඇත්තටම පිග්මන්ටේෂන් එකක් කියලා කියන්නේ මානසිකවත් ගොඩාක් වද දෙන ගැටලුවක්. මොකද පිග්මන්ටේෂන් ආවට පස්සේ ඒක සුව කරගන්න හරිම අමාරුයි. වෛද්‍ය විද්‍යාව පැත්තෙනුත් නොයෙකුත් ට්‍රීට්මන්ට් මේ සඳහා තියෙනවා, රූපලාවන්‍ය පැත්තෙනුත් තියෙනවා. නමුත් සමහර පිග්මන්ටේෂන් ඉක්මනින් සුව කරන්න බෑ. සමහර පිග්මන්ටේෂන් අයින් කරන්නම බෑ. මොකද හැම ගැඹුරින් වෙන පිග්මන්ටේෂන් වර්ගයක් තියෙනවා. ඒවා ටිකක් කාලයක් යනවා අයින් කරන්න. ඉතින් සමහර ඒවා ගොඩාක් කල් ගිහිල්ලා තමයි ප්‍රතිකාර කළා තමයි මේක හැමින් ඉවත් කරගන්න වෙන්නේ. ඉතින් ඒක ගොඩාක් අඩ තියෙන ලොකු ගැටලුවක්. ඉතින් මේ පිග්මන්ටේෂන් කියන ප්‍රශ්නෙට මමත් මුහුණ දුන්නා. මගේත් මුහුණේ මේ ඒරියා එකේ සහ මේ දෙපැත්තේ පිග්මන්ටේෂන් එකක් එන්න ගත්තා. මොකද මගේ වයසත් එක්කලා. ඉතින් මම ගොඩක් අවුවට නිරාවරණය වෙන කෙනෙක් නෙමෙයි. නමුත් මම හිතන්නේ මගේ වයසත් එක්කලා මට මේ පිග්මන්ටේෂන් එක ආවේ. ඉතින් මම සැලොන් එකේ ලොකු ට්‍රීට්මන්ට් මේ සඳහා කරා. ලේසර් ට්‍රීට්මන්ට් ඒ වගේ දේවල් වලට මම යොමු වෙනවා. නමුත් මගේ තියෙන කාර්යබහුලත්වයත් එක්කත් මට මේ දේවල් හරියට කාල වේලාවට නිසි ආකාරයෙන් කරගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මට ඒ සඳහා මේක සෝප් කරගන්න ටිකක් කාලයක් ගත වෙනවා වගේ මට දැනුණා. ඉතින් මටත් ඕනේ කරා මොකක් හරි මේක බාහිරින් ආලේප කරලා මට ඉක්මනින් කරගන්න පුළුවන්, ලෙහෙසින් කරගන්න පුළුවන් ට්‍රීට්මන්ට් එකක් හෝ මොකක් හරි ගාන දෙයක් තියෙනවද කියලා මම චුට්ටක් හොයලා බැලුවා. ඉතින් ඇත්තටම එහෙම දෙයක් නම් මට හොයාගන්න බැරි වුණා. මම ගොඩාක් දේවල් අත්හදා බැලුවා. හොඳයි කියන දේවල් අත්හදා බැලුවා. ඉතින්